අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වගේ දෙයකදී වැරදීමකින් යමක් ඇතුල් වෙනවා කියනවා නම් මේ ආණ්ඩුව සහ අධ්‍යාපන ඇමතිනිය වහාම ඉල්ලාස් වෙලා ගෙදර යන්න ඕනේ. මොකද මේ රටේ අනාගතය කියන්නේ මේ රටේ දරුවන්ගේ අනාගතය සම්බන්ධයෙන් හදන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුල ඒ මොඩියුල් තුල මෙවැනි ආකාරයේ වැරදීමක් සිදු වෙන්න ඉඩක් තියෙනවා නම් ඒ කියන්නේ මේ ආණ්ඩුව රට කරන්න සුදුසු ආණ්ඩුවක් නෙමෙයි කියන කාරණේ තමයි ඊටාම පැහැදිලිව කියන්න තියෙන්නේ. හැබැයි මේ තරම් ප්‍රමාණයක් විද්වතුන් මහාචාර්යවරුන් යටතේ සාධන ලද සදා නිම කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් තුළ මෙවැනි දෙයක් අඩංගු වීම අපි දකින්නේ අපිට හිතෙන්නේ හිතාමතා කරපු දෙයක්. මම කිසිම පුද්ගලයෙක්ගේ පුද්ගලික ජීවිතය ගැන චෝදනාවක් හරි ඒ සම්බන්ධයෙන් යම්කිසි ප්‍රකාශයක් කරන්න අකමැති. එක් පුද්ගලයාට Taman කැමති පුද්ගලික ජීවිත ගෙවන්න පුළුවන්. නමුත් මේ රටේ දරුවන්ට Tamanගේ පුද්ගලික ජීවිතේ කරන දේවල් බලෙන් පටවන්න ගියොත් ඒක මං හිතන්නේ මේ රටට කරන මහා විනාශයක් හානියක් වෙනවා. හැබැයි මේ රටේ තියෙන මේ සංස්කෘතිය මේ රටේ තියෙන අපේකම විනාශ කරන්න අවශ්‍යතාවයේ තියෙන කණ්ඩායම් ඉන්නවා. ඒ කණ්ඩායම් වල මුදල් ලැබෙන්නේ කාටද කියලා මේ රටේ ජනතාව දැනගත යුතුයි. මේ සිදු කරන්නේ මේ රටේ අපි වසර 2500කට වැඩි කාලයක් රැකගෙන ආපු ඒ සભ્યත්වයේ ඒ සංස්කෘතිය ඒ ජාතිකත්වයේ ඒ අපේකම නැති කරලා විනාශ කරන්නද කියන දැඩි සැකයක් මේ වන විට සියලු දෙනාටම ඇති වෙලා තියෙනවා.